Hi guys, welcome back to my channel. සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා channel එකට. guys ඉතින් අද මගේ birthday එක. අද ඉතින් මම birthday එක ඉඳ guys. අද Saturday ඉතින් අපි මගේ day off එක. Saturday and Sunday. So මම ඉතින් Saturday අද පොඩ්ඩක් library එකට ආවා. මම සාමාන්‍යයෙන් Saturday library එකට ඇවිල්ලා පොඩ්ඩක් පොතක් බලලා පොඩ්ඩක් එහෙම පොඩි පාඩම් වැඩ මොනවා හරි තියෙනවා නම් කරන්න. එහෙම තමයි Saturday එක පටන් ගන්න guys. So දැන් මම මේ library එකේ ඉන්නේ. ඔයගලන්ට පේනවද මේ library එකේ පොඩි footage වගේ මම ඔයගලන්ට පෙන්න්න මේ කිස්ම ලයිබ්‍රේ එක ඇතරම් සුපරිම ලයිබ්‍රිය ගයිස් මං මේ යුසනට ගොඩක් පැතිවල ඉදලා තියෙනවා ඊට පතිවලින් සුපරිම ලයිබ්‍රිය එක සදිතින් අද අපි පොඩි ගම එලියට යන්න යන්නේ පොඩි ගමනක් එහෙනම් අපි යන් මාත් එක්ක අද කොහෙද යන්නේ කියලා බලන්න ගයිස් ඇල්ලක් පැත්තට යන්නේ දියැල්ල ඉතින් බලන්න පුළුවන් දන්නේ නැහැ එතන උපන්ද දන්නේ නැහැ අද මම නිකන් පොඩ්ඩක් ඒ පැත්තට යනවා ගයිස් මේ යන ගමන් මේ දැක්ක මේ පරණ මොකද පරණ බ්‍රිජ් එකක් ගයිස් මේක සුද්දෝන්ගේ කාලේ කියන්නේ සුද්දෝ ඉස්සර හදලා තියෙන්නේ ගොඩක් මේක ඉතින් මේක හිස්ටරි තමයි මෙතන තියෙන්නේ ගයිස් අවුරුදු 17කට කලින් තමයි නෑ අවුරුදු 17ක් ගිහලා දෙනවා ඒගොල්ලන්ට හදන්න මෙතන රේල් පාරක් තිබිලා තියෙන්නේ ගයිස් කලින් ඒ රේල් පාර යන්න තමයි දැන් රේල් පාර නෑ ගයිස් එතන අර වල දැන් ඩ්‍රෝන් ෂොට් එකේ දකින්න ඇති මේ එතන යට වතුර තියෙන්නේ ඉතින් මේ රේල් පාර මෙතනින් කොහොම ක්‍රොස් කරන් යන්න තමයි බ්‍රිජ් එක හදලා තියෙන්නේ මේක තමයි ගයිස් ගිහලා තියෙන කෝච්චි මේක තමයි මේ අපි දැන් මේ හැරි තමයි මේ ඉන්නේ මේ මෝටු කියන මෙන්න මේ හැරි තමයි අපි ඉන්නේ ගයිස් මෙතන පරණ මේක හිස්ටරි එක ඉතින් 1900 තමයි හදලා තියෙන්නේ ගයිස් 1920 විද්දි තමයි මේක හදලා ඉවර කරලා තියෙන්නේ ඉවර කරලා කෝච්චි ගිහලා තියෙනවා ඉතින් පළවෙනි මේ එන ඉස්සර පරණ කාලේ කෝච්චි තමයි ගයිස් ගිහලා තියෙන්නේ මේක ෆාම් එකක් මැද්දේ තමයි දැන් නම් යන්නේ ගයිස් මේ ඒ හින්දා දැන් මේක අර එච්චරම දැන් මේ ඉස්බන් දර රේල්වේ එකක් යන්නේ ඒ හින්දා මේක යූස් වෙන්නේ නැහැ එච්චර මම හිතන්නේ මේ රතනර කෙලවරේ පිටිපස්සේ වාහනයක් තියෙන්නේ ඔක තමයි ඉස්සරේ ගයිස් අපි මොඩ් ෆෝල්ස් පැත්තට ගිහලා බලමු එහෙනම් ආයේ පරතන දිගටම යන්න තියෙන්නේ ගයිස් ගයිස් අපි මෝටු ෆෝල්ස් එකට ඇවිල්ලා තින්නේ මං කිව්වා අර වෝටර්ෆෝල් එකට යන ගමන් ඉන්නේ කියලා අපි දැන් වෝටර්ෆෝල් එකේ ඉන්නේ මචං මේක ස්විං බ්‍රිජ් එකක් තියෙන්නේ මෙතන මේ දැක්කම ඔයගලන්ට පෙන්නන්න තමයි මචං ප්ලේස් එක වෝටර්ෆෝල් ස්විං බ්‍රිජ් ගිහිල්ලා බලමු මචං ඒක ස්විං බ්‍රිජ් එක සීනික් රිසර්ව් කියලා ගහලා තියෙනවා. ඒතර මේ කැලේ තියෙන ඒවා ටික මචං. මේකේ බර්ඩ් මම දැකලා ෆොටෝ ගත්තා තියෙන්නේ. අර අනිත් ට්‍රැක් වල වගේ මචං මේකේ පොයිසන් තියෙනවා. කිවිසෝන් කියලා ගහලා තියෙනවා අතන. පොඩි පාර්ක් එකක් වගේ තියෙන්නේ. max 5% කියලා තියෙන්නේ මචං. ඉතින් මං විතරයි මේ වෙලේ ඉන්නේ. ඉතින් දවුලක් වෙන්නේ නැහැ. මේක නම් මාළු ඉන්නවා කියන්න අමාරුයි මචං නේද බෝඩ් එකේ දාලා තිබ්බට මේක මේ එන හයියෙන් වතුර පාර යනවනේ මචං ගල් අස්සේ යන්නවත් දන්නේ යට හැංගිලා මාරු වතුර ටික මචං හදලා පාන්න වතුර පාට අර හරි පොඩ ගැඹුරුයි වතුර පාර ගහන යනවත් දන්නේ හයියෙන් දන්නේ නැහැ ඉතින් කතා කරලා මේ වගේ මේසෙකට ඇවිල්ලා කැම්ප් කාර්ඩ් දීවි වෙනම ෆීලිං යන්නේ දැන් මම ලබන සතියේ හරි ඊට පස්සේ සතිය හරි එනවා උදේට කැම්ප් කරන්න ආයි පොඩි ටීසර් වීඩියෝ එකක් ඔයගොල්ලන්ට ගෙනාවේ මේක මම අද පොඩ අද මෙතන බල්ලයන් ඉදුණා මට පාන්න වතුර පාරයි යදනවා ගයිස් කොහොමද වතුර ටික අම්මා මාර සීතලයි මචං වතුර ටික පට්ටම සීතලක් තියෙනවා වතුර මොන පොඩ්ඩක් හොයන්න ඕනේ මචං. ටිකක් දුර ඩ්‍රයිව් කරන් ආවා.
එහෙනම් මූණ පොඩ්ඩක් හොරවන්න ඕන. අම්මා මාරම් ෆ්‍රෙෂ් වතුර ටිකක් තියෙන්නේ මචං. අපි ඉතින් ආයි ලබන සතිය හැටි මගේ යාළුවා ලබන සතිය ෆ්‍රී කියලා කිව්වා. මෙතන හරි තව මිරඩ හොද තැනක් තියෙනවා වයිකාරමෝන කියලා. එතනට හරි අනිවාර්යයෙන්ම කැම්ප් ගන්න යනවා ගයිස්. කැම්පින් වීඩියෝ එකක් ගේනවා ලබන සතිය අනිවාර්යයෙන්ම. මාළු අල්ලලා මොන හරි එහෙම කරන්න හිතන් ඉන්නවා. අපිට බලමු අපි ප්ලෑන් එකක් තියෙනවා අපි බලමු ලබන සතිය වීඩියෝ එක. ගයිස් මේ ප්ලේස් එක නම් ඇත්තටම මාරම ලස්සනයි වලන්න පේනවා. ඉතින් මේ ඩ්‍රෝන් ෆුටේජ් එකේ මේ වටේම ගයිස් වට වෙලා තියෙන්නේ කදු වලින් වට වෙලා අර පොඩියට තියෙන්නේ මේ වාහන යන තියෙන පාර. මාරම ලස්සන ප්ලේස් එකක් ගයිස්. ඉතින් දැන් මෙතන තමයි අපි කැම්ප් කරන්න හිතන් ඉන්නේ next week එකේ. මගේ යාළුවයි. ඉතින් අපි බලමු මේ මෙතන ඇවිල්ලා කොහොමද දවසක් ගත කරන්න කියලා. හොඳ එක්ස්පීරියන්ස් එකක් වෙයි ඔයගලන්ටත්. මටත් ඇත්තටම හොඳ එක්ස්පීරියන්ස් එකක්. මේ නේචර් එකේ ඉතින් ෆුල් මයින්ඩ් එක ෆුල්ම වෙනම ලෙවල් එකකට යනවා. ඉතින් රිෆ්‍රෙෂ් වෙලා මේ හරි එක්සයිටඩ් ඉතින් next week එකේ මෙතනට එනකන් මේ තනිකරම ගයිස් මේ වාට් එකට මේ ගස් වලින් වට වෙලා තියෙන්නේ මේ ගස් මේකලම් බිස්නස් එකක් කරන්නේ. මේක ඔය ගස් වවලා ඔව කපලා විකුණනවා ගයිස්. කපලා මේ කැපුවට මේකලම් ආයි වවනවා ගයිස්. අන්න ඒකයි මේ ලංකාවේ අපේ ගොඩක් අය කඩේ කපලා විතරනේ මේකලම් කපලා ආයි වවනවා. එක පැත්තක කපලා එක පැත්තක වවනවා. ඒ වගේ සිස්ටම් එකක් තමයි ගයිස් මේකේ තියෙන්නේ. ඉතින් මේ දැන් මේක මේ ගෝච් කියලා තමයි මෙතනට කියන්නේ. මෙතන සෙලුලර් නෙට්වර්ක් එකක්වත් නැහැ ගයිස්. ෆුල්ම ඉතින් ආයි රගඩ් කැම්පින්. ඉතින් මෙතන මේ වෙනම එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. ඔයගොල්ලෝ නිව්සීලන්ත ඉන්න කෙනෙක් නම් මෙතනට අනිවාර්යෙන් ආවෙන්න මේ වයිකාරේ ගෝච් කියලා තමයි මෙතනට කියන්නේ. මෙතන කැම්පින් සයිට්ස් ගොඩක් එහෙම තියෙනවා. ඉතින් මේ ඔයගොල්ලෝ කැම්ප් එකක කැම්ප් ගන්න පුළුවන්. අනිවාර්යෙන් ඇවිල්ලා බලන්න. මේක වෙනම එක්ස්පීරියන්ස් එකක් වෙයි ඔයගොල්ලන්ට. නිව්සීලන්ත ඇවිල්ලා මේ අනිවාර්යෙන් එන්න මෙතනට ආවට පස්සේ. ගයිස් මම ලස්සන බැටළුව සෙට් එකක් දැක්ක මේ කන්දක් උඩ ඉන්න මේ හින මෙහෙම පෙවුනාට මේ ළඟ වගේ කියලා පොය වෙන කන්දක් උඩ මේ ඔය බැටළුව සෙට් එක හිටියේ මම ඩ්‍රෝන් එක ළඟටම යවලා ගත්තා. අර ඒකලන් ඩ්‍රෝන් එකට පායනවා ගයිස්. බැටළුව ටික මේ දුවනවා ඩ්‍රෝන් එකෙද්දි මම ඉතින් වැඩි කරදර ගන්න ළඟට ගත්ත නෑ. ඩ්‍රෝන් එක සතුන් උනා කරදර ගන්නෙකුත් නෑනේ. මේ ෆුල් නේචර් එකේ ඒගොල්ලන්ත් ඉන්න අයනේ අපි වගේම නේචර් එකේ ඒගොල්ලන් මේ ෆුල් එන්ජොයි කරනවා. ඉතින් ඩිස්ටර්බ් කරන්න ගියේ නෑ. මම හයිඩ්‍රෝන් එක ඉස්සරේ මන්ටේ ළඟටම කරලා ගන්න ගියද ෆුටේජ් එක මේ බාන්න දින ලස්සනයි. මේ එන කන්දක් උඩ ඉන්නේ ගයිස් මම පෙවුනට මේ ඔය ගෝජ් එකේ කන්දක් උඩ තමයි මේගොල්ලන් හිටියේ. මම ඩ්‍රෝන් එක උඩට ඇවලා ළඟටම ගත්තා ඒගොල්ලන්. ලස්සනයි ගයිස් කොහොමද ගයිස්. ඉතින් හැමදාම වගේ මම ඉතින් ට්‍රැවල් කරලා ඉවර ගන්නේ බීච් එක ගාවින් තමයි. මම ඉතින් අදත් ඉතින් ෆුල් ට්‍රැවලින් පාරක් දාලා වටේම අන්තිමට ඉතින් මගේ සුපුරුදු ප්ලේස් එකට ආවා බීච් එක ගාවට ගයිස්. බීච් එක ගාවට ඇවිල්ලා ඉතින් අදත් සුපුරුදු දවසක් ඉතින් බීච් එකේ මේ අද හැබැයි පොඩි ලෝ ටයිඩ් වගේ සිටුේෂන් එකක් තමයි තිබ්බේ. මේ රැල් එච්චරම සර නැහැ. අද උකන්ට පේනවාද වීඩියෝ එකේ දැන් මේ වීඩියෝ එකට එහෙනම් ඔච්චරයි ගයිස්. එහෙනම් ඔයගොල්ලෝ එන්ජොයි කරා කියලා හිතනවා. වීඩියෝ එක ලයික් එකක් ෂෙයාර් එකක් සබ් එකක් දාගෙන යන්න ගයිස්. ඔයගොල්ලෝ අලුත් නම් channel එකට ලබන සතියේ ලස්සන වීඩියෝ එකක් ගෙනා කොහොම දුරට ගයිස්. අනිවාර්යයෙන්ම ලබන සතියේ කැම්පින් වීඩියෝ එකක් වෙයි. මම අලුත් ෆ්‍රී කියලා කිව්වා. එතකොට කොහොම වෙලාවට අපි ඉතින් කැම්ප් කරන්න කොහේ හරි යයි ගයිස්. අනිවාර්යෙන් අර මම ප්ලේස් එකට එහෙනම් ලබන සතියේ වීඩියෝ එකකින් හම්බෙමු ගයිස්. හැමෝටම ජය වේවා.